මේ තියෙන්නේ මගේ hair එක මම කපලා මුල් කාලේ. ඒකට චුටා වැවිලා තිබ්බේ. දැන් තියෙන්නේ මේ මාස 6කට විතර පස්සේ කොණ්ඩේ මම අගා hair oil එක ගාලා දික් කරගත්ත විදිය. ඉතින් මම කොණ්ඩේ කලින් තිබ්බා මෙන්න මෙච්චරක් දිගට. ඊට වඩා මම දික් කරලා වවා ගත්තා මෙන්න මේ විදියට. ඒත් hair එකේ වොලියුම් එක අඩු වෙලා තිබ්බේ. දැන් ඔයාලට පේනවා ඇති මගේ hair එක කොච්චර හොඳ වොලියුම් එකකට වැවිලා තියෙනවද කියලා. මම මුලින් ඉඳන් කපලා වවන්න පටන් ගත්තේ හින්දා ඉතින් හොඳට ගියා. මම කැපුවේ නම් හේතුවක් ඇතුව නෙමෙයි නිකන් මම කියන්නේ ලේ එකක් කපන්න ගිහිල්ලා වැරදිලා තමයි මම hair එක කපලා දැම්මේ. ඉතින් මම දැන් ඔයාලට අද පෙන්නන්නේ කොහොමද කොණ්ඩේ වවා ගන්න. ඒත් එක මම මේකේ කෙමකුත් ඔයගලට කියනවා කොහොමද කොණ්ඩේ වවා ගන්න කෙමක් තියෙනවා. ඒකේ කෙමත් කරන විදිය. මේ විදිහට කරොත් ඇත්තටම වැවෙන්නේ නැති ඔයාගේ hair එකත් ඔයාට ඉක්මනට වවා ගන්න පුළුවන්. මගේ කොණ්ඩේ තිස්සර දිගට වැවුන්නේ නැහැ. කොහොම හරි දැන් මේ තියෙන ගානට වඩා චුට්ටක් පල්ලහට වැවුණා. එතනින් එහාට වැවෙන්නෙම නැහැ. මම වවා ගන්න මෙන්න මේ විදිහට තමයි කරේ. මම මේක දැනගත්තේ මම ඒ කාලේ කෝස් එකක් කරා බියුටි කෝස් එකක්. ඒ කෝස් එකෙන් තමයි මේ විදිහට තෙල් ගාපුවම කොණ්ඩේ ගොඩක් වැවෙනවා කියලා දැනගත්තේ. ඒත් එක්ක මට ඔයිල් එකක් හම්බුණා. දෙකම හොඳට නැගලා යනවා. ඔයාලට හොඳට කොණ්ඩේ වවා ගන්න හෙල්ති එකට වවා ගන්න දිගට වවා ගන්න කෙටි කාලයකින් මේ hair oil එක ගෑවම් පුළුවන්. ඔයාලට proof පිටම දීලා තියෙනවා වෙන කට්ටිය වගේ වැවිලා තියෙන කොණ්ඩේකට තෙල් ටික දාලා මේ තෙල් එක හොඳයි එහෙම කියන්නේ නැහැ. එදා ඉඳලා මම වවපු මේ වීඩියෝ ඔයාලට පේන්නම තියෙනවා. ඉතින් අපි දැන් ගාමු තෙල් එක කොහොමද ගන්න කියලාත් මේ වීඩියෝ එකේ මම කියලා දෙනවා. මම මේ ඔයාලට ගන්න කියා දෙන විදිහටම ගෑවුවොත් ඔයාගේ කොණ්ඩෙත් ඔයාට ඉක්මනට වවා ගන්න පුළුවන්. ඒත් එක මේක තෙල් එක ගාලා වැවුන එකම කෙනා මම නෙමෙයි. සෑහෙන පිටසක් ඉන්නවා තෙල් එක හොඳයි කියන තෙල් එක ගාලා කොණ්ඩේ වවා ගත්ත කට්ටිය. මගේ යාළුවෝ අපේ නංගි මගේ නංගිට තියෙන මුදු කර්ල් කොණ්ඩයක් වැවුනේම නෑ ඒ කොණ්ඩේ. හැබැයි දැන් එයාගේ ලස්සනට දිගට වැවිලා තියෙනවා. ඉතින් ඒ ප්‍රූෆ් තියෙනකොට ඔයාලට ඇත්තටම බය නැතුව මේක දෙන්න පුළුවන්. ඉතින් ඉස්සලාම ඔයා මේ විදිහට මොනවාද තෙල් එක නෙමෙයි වතුර එකක් උණු කරගන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන තෙල් බෝතලේ ගොඩක් කට්ටිය ගාන අහනවා මගෙන්. ඔන්න 3050යි ලොකු බෝතලේ ඊට වඩා අඩු පොඩි බෝතලයක් තියෙනවා. ඒකත් ගන්න පුළුවන්. දැන් ගාන කොහොමද දන්නේ? ඒ කාලේ මම ඒක තමයි ගත්තේ. නිකන් try කරලා බලන්න. ඒක ගත්තට පස්සේ තෙල් එක හොඳ හින්දා මම මාසයක් දෙකක් පාවිච්චි කරන් ලොකු බෝතලේ ගන්නවා. ඊට පස්සේ මේ විදිහට උණු වතුර භාජනයකට දාගෙන තෙල් එක ඩබල් බොයිල් කරගන්න ඕනේ. තෙල් එක මම ඩබල් බොයිල් කරගන්න මේ විදිහට පොඩි කෝප් එකකට තෙල් ටිකක් දාලා අර උණු වතුරකට බස්සලා චුට්ටක් වෙලා තියෙනවා. එතකොට හොඳට මේ තෙල් එක රත් වෙනවා. රත් වෙනකොට ඇයි මේ අපිට අර තෙල් එක රත් කරලා වගේ දාන්න කියලා හේතුව ඕගලට කිව්වා. මම මහතයිනේ. එතකොට මහත කට්ටියගේ ස්කැල්ප් එකේ මස් ප්‍රමාණය වැඩි. එතකොට තෙල් ප්‍රමාණය වැඩි. එතකොට අපේ hair එකේ මොනවාද ඒකට කියන්නේ අර මුල hair එකේ මුලට මේ තෙල් ටික ඇබ්සෝබ් වෙන ප්‍රමාණය අඩුයි. මේ ස්කැල්ප් එක මහතයි තෙල් හින්දා. හැබැයි ඔයා රත් කරලා දැම්මොත් ඔයාට වැවෙන්නේ නැති ඕනම කොණ්ඩයකට ඔයාගේ ස්කැල්ප් එක කොච්චර මහත් වුණත් ඔයාගේ ස්කැල්ප් එකේ හොඳට ඇබ්සෝබ් වෙනවා මේ අපි දාන තෙල් ටික උණුවේ. ඉතින් ඒකින්ද අනිවාර්යෙන් තෙල් එක ඩබල් බොයිල් කරලා උණු කරලා ගන්න. හැබැයි ගෑස් එකට තියලා කවදාවත් තෙල් එක උණු කරන්න යන්න එපා. ගෑස් එකට තියලා තෙල් එක උණු කරොත් එහෙම තෙල් එකේ තියෙන හොඳ ඒ කියන්නේ හොඳ මේ විටමින් සරවමේව සේරම මැරෙනවා. ඒකින්ද ගෑස් එකේ නැතුව ඩබල් බොයිල් කර මේ විදිහට රත් කරලා ගන්න. ඊට පස්සේ hair එකේ හැම තැනටම වැදෙන විදිහට ඔයිල් එක දාගන්න. ඔයාගේ hair එකට ඔයිල් එක දාගන්නකොට ඔයිල් එක හොඳට රත් වෙලා ඔයාගේ ස්කැල්ප් එකට ඒ රස්නේ දැනෙන්න ඕනේ. මම දාගන්නේ මැද්දෙන් එකපාරක් දාගන්නවා මේ විදිහට බෙද මුළු ස්කැල්ප් එකම කවර් වෙන විදිහට මේ hair oil එක දාගන්නවා. ඉතින් ගොඩක් කට්ටිය මේ hair oil එක මේ වෙනකොට පාවිච්චි කරනවා. මම ඉතින් මුලින්ම පාවිච්චි කළා මේකට වීඩියෝස් දැම්මෙත්. ඇත්තට මේ hair oil එක හොඳ හින්දා එදා ඉඳලා මම දාන වීඩියෝස් වලින් මේ ගන්න ප්‍රොඩක්ට්ස් මිනිස්සු ගන්න ඒවා එයාලට ඇත්තටම ප්‍රතිඵලයක් තියෙන හින්දා තමයි මේ මොනවාද ඔයා මේක මම ආයි දාන්නේ. ඉතින් කවුරු හරි අලුත් කෙනෙක් මේක බලනවා නම් මේ hair oil එක අරන් නැති එයාලට කියන්නේ අයිඩියා එකක් ගන්න අනිවාර්යෙන් ඔයාලා hair oil එකක් අරන් තියෙන කෙනෙක් නම් මේක හොඳයි නම් කමෙන්ට් එකක් දාගෙන ඉතින් අලුත් කට්ටියට පුළුවන් කමෙන්ට්ස් බලලා ගන්න. ඉතින් මේක බොරුවක් නෙමෙයි. හොඳට කොණ්ඩ වැවෙන ප්‍රොඩක්ට් එකක්. ඉතින් හොඳ ප්‍රොඩක්ට් එකක් ව්‍යාප්ත වෙනවා නම් ඔය ගන්න මිනිහටත් හොඳයි බිස්නස් එක කරන එක්කිනාටත් හොඳයිනේ. ඉතින් කැමති කට්ටිය ඉන්නවා නම් ඔන්න ඔයාලට මේ hair oil එක ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදිහට ටිකක් පැය කාලක් විතර හොඳට ස්කැල්ප් එකට දැනෙන විදිහට මසාජ් එකක් දාගන්නවා තනියමම. ඔයාට කවුරු හරි ඉන්නවා නම් එයාට කියන මසාජ් එකක් දාගන්න. මැසේජ් නෙමෙයි මසාජ් එකක්. හොඳ. ඊට පස්සේ තමයි දැන් ඔයාලට මම කෙම කියලා දෙන්න යන්නේ. ඉස්සලාම හොඳට කොණ්ඩේ මෙහෙම පීරගෙන ගැට නැති කරගන්න. ඊට පස්සේ හොඳ ස්කැල්ප් එකම පීරන විදිහට පීර ගන්න තමයි තියෙන්නේ. ඔය මම පීරන විදිහට 16 වතාවක්. ඒ කියන්නේ 1 2 3 කියලා එහෙම පීරන. ඒ කියන්නේ එක වතාවක් පනාවෙන් යනකොට එකක් නෙමෙයි. මුළු ස්කැල්ප් එකම පීරලා 1යි. ඊට පස්සේ ආයි ස්කැල්ප් එකම පීරලා 2යි. ආයි ස්කැල්ප් එකම පීරලා 3යි. ඔය විදිහට ස්කැල්ප් එක 16 වතාවක් පීර ගන්න ඕනේ. මේක කෙමක් කිව්වට මේකේ පොඩි මසාජ් මෙතඩ් එකකුත් තියෙනවා. ස්කැල්ප් එකේම අර පනාවේ කෙන්දි චුට්ට වදිද්දි මේ හොඳට මසාජ් වෙනවා. ඉතින් ඒකින්ද කොණ්ඩේ වැවෙනවා. ඉතින් මේකට කෙම කියලා කියන්නේ ඒක වෙන්න ඇති මම හිතන විදිහට. ඊට පස්සේ මෙහෙම පිටිපස්සත් ඔයාගේ හරවලා පිටිපස්සෙත් ඒ විදිහටම මේ ස්කැල්ප් එකම පීරලා ඔන්න 1යි. ඊට පස්සේ ස්කැල්ප් එකම පීරලා 2යි. ඔය විදිහට පීර ගන්න. මේක තමයි ඉතින් කෙම මේ ටික කරලා ඔයාට පැය දෙකක් විතර ඉඳලා නාන්න පුළුවන්. ඔයාලට රිසල්ට් තව වැඩි කරගන්න ඕන නම් මේක ඔයාගේ ඔළුවේ තියාගෙන ඉඳලා රැයක් එළි වෙනකන් ආයේ මොනවාද
මොනවද හෙට උදේටත් ගාලා පැයක් විතර ඉඳලා නාන්න. එතකොට හොඳට ඔයාගේ කොණ්ඩේට මේ තෙල් එක ඇබ්සෝබ් වෙනවා. එතකොට රිසල්ට් එක වැඩි. ඉතින් කැමති කට්ටිය ඉන්නවනේ ඔයාලට හෙයා එක මේව කරගන්න මේ ඔයිල් එක ගන්න පුළුවන්. කොණ්ඩේ වවා ගන්න, කොණ්ඩේ දික් කරගන්න, එතකම කොණ්ඩේ වොලියුම් වැඩි කරගන්න ආස කට්ටියට මේ හෙයා ඔයිල් එක ගන්න පුළුවන්. පල්ලෙන් නම්බර්ස් දාලා